ආසම මොනවද කියලා කියන්නේ ආසම කෑම මම දැන් අරන් දෙන්න. ඔය ආසම කෑම මොනවද කියන්නේ දැන් ඔයාලට මේ වෙලාවේ කන්නවා ආසම කෑම මොකක්ද? ඔයා ආසම කෑම මොකක්ද කියන්නේ මං ගෙල්ලා දෙන්න. හලෝ ගයිස් අද මම රුපියල් 5000කින් වීඩියෝ එකක් කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක ඉරගම් බලන් ඉන්න මේ 5000 මොකද වෙන්නේ කියලා. ඕකේ ගයිස් අපි බලමු මොකද වෙන්නේ කියලා. වීඩියෝ එක ඉරගම් බලන් ඉන්න. ගයිස් මම මේ රුපියල් 5000ක් කරන්නේ පිනට දෙන්න කියලා ඕගොල්ලෝ හිතනවා නම් ඒකත් එක අතකින් හරි නමුත් ඊට වඩා වෙනස් දෙයක් මම කරන්න යන්නේ. රුපියල් 5000න් මම කරන්න යන්නේ මම ආසම කරන මම අද වීඩියෝ සිලෙක්ට් කරගන්නේ 3 දෙනයි. ඉතින් මම එක්කෙනෙක් කවුරු ගිහිල්ලානේ ඔය ආසම දේ මොකද්ද මම ඒ දැන් ගෙල්ලා දෙනවා. මේක ගොඩක් ලස්සන දෙයක්. මගේ පළවෙනි vlog එක නිසා මේක ඒ විදිහටම setup වෙයි දන්නේ නැහැ. බලමු අපි කොහොම රුපියල්ම try කරමු වීඩියෝ එක හොඳට ඉවර කරන්න. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මාම දැන් මේ වෙලාවේ කන්න ආසම මොනවද කියන්නේ? එහෙම බෑ දැන් ඔයා කන්න ඔයා ආසම කෑම මොනවද කියන්නේ දැන් ඔයාලට මේ වෙලාවේ කන්නවා ආසම කෑම මොකක්ද? බත් කන්නේ. බත්ලු කන්නේ. බත්ද ආසම කන්නේ දැන් මේ වෙලාවේ කන්න ආසම බත්ද? නෑ ඔය දිනකට මම කන්නේ. අර මේ ගාමයි. ආයේ මුතුන් බල කරන්නේ. දෙරදී තමයි තුන්නේ. වෙන දෙයක් කරනවද? බල කිරීමක් නෑනේ. අපිට හම්බුනේ තියා බඩගින්න නැත්තම් ඉන්න. කොහෙද ගෙවල් මාමල? අම්මා මරුණා. දැන් මෙහෙද ඉන්නේ? මම බලන්න. මහත්තයා. ඒනවද ඉන්නේ? ආත්තේ වෙන්නේ. අපදින වෙන්නේ. දැන් මම අද කරන්නේ වැඩේ නම් මේ ආත්ම කැමරා තමයි මම ඉතින් අරන් දෙන්න පුළුවන්. මට මම ආත්ම මොනවද මම මේ දෙන්නේ? මට කීයේ වුණත් මම අරන් දෙනවා. අන්න ආත්ම ඉතින් බද්ද. ආසම දෙයක් නැද්ද එතකොට? ඈ? එහෙම බෑනේ ආසම දෙයක් ඇති කියන්නේ නැතුව ඇති. ඉතින් හරිම අහිංසකයි. ඉතින් මට කරන්න දෙයක් නැහැ. බත් එකක් තමයි ආසය කිව්වේ. ඉතින් බත් එකක් මම බත් එකක් ආසය කිව්වේ. අපි යමු බත් එකක් අරන් එන යාට. කෑම එකක් මං හිතුවේ මෙහෙමයි. ඉතින් අර සමහරක් කට්ටිය එක එක දේවල් ඉල්ලයි කියලා. ඉතින් මම රුපියල් 5000ක බජට් එකක් තමයි අරන් ආවේ. ඒගොල්ලොන්ට කියන්නේ නැතුව මේ වැඩේ කරන්න. ඉතින් කොච්චර මුදලක් තියෙනවද කියලා. අපි බලමු වැඩේ වෙන්නේ කොහොමද. අතන ඉන්නවා පොඩි මල්ලි කෙනෙකුයි අක්කා කෙනෙකුයි යම් බලන්න. මල් ගන්නනේ මම පොඩි වැඩක් කරනවා. ආයෙත් බලන්න. මම පොඩි වැඩක් කරනවා. අපි අද වීඩියෝ එකක් කරනවා. හරිද? කන්න ආසම කෑම මම ගෙල්ලා දෙනවා. ආසම කෑමක් තියනවා නම් කියන්න. මේ වෙලාවේ ආසම කෑම මොනවා වුණත් කවන්නේ වගේ එකක් මම ගෙල්ලා දෙනවා. දෙන්න වෙන්න ඔයද ඒකලා දෙන්න වෙන්න නැත්තම් බෑ. දැන් බෑ. ආසම මොකද්ද කියන්නේ? ආසම මොනවද කියලා කියන්නේ ආසම කෑම මම දැන් අරන් දෙනවා. මොනයිස් ක්‍රීම් නේද? කොන්ද නැත්තම් අර චොක්ස්ද මොනවද වුනේ? නැත්නම් අර බොක්ස්ද මොනවද? කප්ද ලොකු කප්ද පොඩි කප්ද මොනවද වුනේ? මම දන්නේ නැහැ. මොනවද? ඔයා කැමති ඔයා ආස දෙක කියන පුතේ. ඊයේ කිසි අවුලක් නැහැ. වුණාද? ඉක්මනට කියන්නේ. ඔයා අයිස් ක්‍රීම්. ඔයා lemon pop. ඒකේ පොදු දේවල් නෑ. එක්කෙනෙක් lemon pop මේ අයිස් ක්‍රීම් කොහෙද යන්න වෙන්නේ? අපි මල්ලක් ගන්න ගෙඩියක් අපිට එකක් තියන්න. කොහෙද යන්න බෑ විනාඩි 10ක් ඉන්න. ගයිස් මම අද යන්නේ අවසාන එක්කෙනා ගාවට. ඉතින් මේ කෙනා මොනවද කියයිද දන්නේ. අපි යන් ඒ කෙනා ගාවට. ඉතින් අපි අර තෝරලා වගේ යන්නේ. සමහරක් කට්ටිය ඉන්නවා. ඉතින් අපි කෑම ආසම කෑමක් කිව්වන් පස්සේ මොනවා කියයිද දන්නේ නැහැ. අරන් එන්න යද්දී සමහරක් කට්ටිය ඒ තැන් වල නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි ගොඩක් මගේ පළවෙනි vlog එකේ ඉඳලා මට හිතන කට්ටිය ගාවට විතරයි යන්නේ. let's go. මම පොඩි වැඩක් කරනවා. මම YouTube channel එකක් කරනවා. අපි අද පොඩි වැඩක් කරන මේ වීඩියෝ එකක් කරනවා. මාම ආසම කෑම වෙන්නේ. ඔයා ආසම කෑම මොකද්ද කියන්නේ මං ගෙල්ලා දෙනවා. මට ඒක ගන්න ප්‍රශ්න. අනේ පුතා මාත් කියන්න බෑ කියලා. කන්න ආස මොනවාර දෙයක් ඇති. කන්න ආසම් මොනවාර දෙයක් මේ හරි කෑම කරලා
කන්නත් බෑ මාරනවා මිනිස්සු බැල යනවා මේක මෙතන වමනෙත් මේ ළඟ තියෙන එක. මේ ළඟ තියෙන කන්න. දැන් පුතා මොකේ දාන්නේ? හරි අපේ ඒක ප්‍රශ්නයක් නෑ. නෑ මේ ළඟට යන්න. ඔය යන වාහනයක් තියෙන අපිට. අපි ආරම්කුලම කියලා. ආලංකොල මොනවද? අම්මරත් එක්ක. හරි මොනවද දැන් කන්න ආස? ඒ බත් එක තමයි. බත් කන්නද ඒ අවුලක් නැද බත් කනවද? තමයි චොකලට් එකක් ගන්න දෙනවා ඒකම. නෑ නෑ. ඔයාලා කන්න ඕන මොනවද චොකලට් ඕනේ? හරි. ඒකයි චොකලට් එක. චොකලට් එක. හරි. ඒකට කෑම එකයි චොකලට් එකයි. බත් තමයිනේ. ඔක්කොම කන්න ආස බත්නේ. දැන් අපි එක්කෙනෙක් ගාවට ගියා එයාත් කැමති බත් ගන්න. අම්මටයි ඔයාටයි. අම්මා මොකද කරන්නේ? ගෙදර දින්නේ. ඔයාට මැස්ස කීයද? 7යි. 7යි. ඕ මගේ කකුලක් තුනේ. දැන් ඒක කොහොමද මේ ජීවත් වෙන්න මොනවද කරන්නේ? කරන්නේ ආදාර නෑ පල්ල. ඉපත් කරුණා තේනිය අපි දුප්පත් විතරනේ. කොහෙද ගෙවන්න තෝරන්නේ? මේ මෙතන අර පොඩ්ඩක් තියෙන. ඔව්. දෙකකින් හතක් අපේ නංගිවා වෙලා. හරි. එහෙනම් කොහෙවත් යන්න එපා. විනාඩි 10ක් විතර මෙතන ඉන්න. අපි ඔක්කොම තව කට්ටියගේ කෑම වගේ තියෙනවා ගන්න. ඒ ටිකත් අරගෙන අපි විනාඩි 10ක් ඇතුළත දෙනවා. හරි. මේ ගිහිල්ලා එන්න. මේ යන්න එපා කොහෙවත්. මෙතන කොහෙද ළඟපාත ඉන්න අපිට පේන ළඟපාත. මෙතන ඉන්නේ. හා. ඒක ආසම කෑම පත්නේ. අනුරාධපුරේ ඔක්කොම ආස කෑම කන්න පත්. දැන් මේ අවසාන එක්කෙනාගෙනුත් ඇහුවා ඒක කෙනත් කැමති බත් කන්න. ඉතින් මෙතන ළඟපාත කඩවල වලින් එපාලු. එයාට ආලංකොලම කියලා එකක් තියෙනවා. ඒ ආලංකොලම කියන හරියට තමයි ඕනේ. හරි. මේ තියෙන්නේ අර මාමා කෑම ඕන කියපු කඩේ. චිකන් කෑම තුනක් දෙන්න. පොඩි කට්ටියට ඕන කිව්වේ චොකලට් පප් ඕන කිව්වා. දැන් අපි යන්නේ කොරන්දු ඉෂ්ට කරන්න. කොරන්න ආවේ මම කිව්වා නේද ඔයාලට. එහෙනම් අම්මත් එක්ක දීලා කන්න. ඔව්. එහෙනම් අපි යන්න. මේ මම පිටුරු ගත්තා නේද? ඔව් පින්තූර ගත්තා. එහෙනම් කන්න අපි යන්න. කෙනෙකුට දුන්නා. දැන් යන්නේ අපි අනික් කෙනා ගාවට. එන්නේ නැතිද කියලා හිතුවේ? ඔයාට ඔන්න අරන් ආවා. හොඳ කෑමක් තියෙන ආලංකොලෙම ගෙනාවා ඔයාලට කන්න. හරිද? එහෙනම් අපි යනවා. හරි ඉස්සරහයි. එහෙනම් ඔන්න දෙවෙනි කෙනාගේ පොරොන්දු ඉෂ්ට කරා. අපි යමු අවසාන එක්කෙනා ගාවට. අනික් කට්ටිය. එහෙනම් ඔයා දෙන්න එයාට. ඔයා දෙන්න එයාට. මොනවද ඉල්ලුවේ? එතකොට මේක කාගේද? මේ චොකලට් පප් ඉල්ලුවේ. මල්ලි චොකලට් පප්. මල්ලි චොකලට් පප් මේ මල්ලි වෙන තැනකට ගිහිල්ලා. එහෙනම් මල්ලිට මේක දෙන්න. ගන්න. ඒක දාගන්න. guys අද වීඩියෝ එක එන්ඩ් වෙන්නේ මෙහෙමයි. ඉතින් මම අද කෙරේ රුපියල් 5000ක් අරන් ඇවිල්ලා ඉතින් මං ගියපු තුන් දෙනාගෙන් ආසම කෑම මොනවද කියලා ඇහුවා. ඉතින් කන්න ආස කෑම මං ඇවිල්ලාම ගෙල්ලා දෙන්නයි ප්ලෑන් කරන් හිටියේ. ඉතින් මම පුළුවන් උපරිමයෙන් මං කරා. ඉතින් ඒ කට්ටිය කියපු කෑම තමයි මං ගෙල්ලා දුන්නේ. ඉතින් අර අපි කට්ටිය තෝරාගෙන තමයි මේ කරේ. නැත්තම් මොකද අර සමහර කට්ටියට ඉන්න බෑනේ අපි ඒව අරන් යනකම්. ඉස්සරහට බලමු අපි වෙනස් කරන්න. එහෙනම් guys ඉතින් අදට අරන් ආපු වීඩියෝ ඉවරයි. ඉතින් අවසානයේ කෙනාගේ ඔන්න මම වීඩියෝ ඉවර කරනවා. චමකොල්ල YouTube channel එක subscribe කරලා තියාගන්න. අයි මේ වගේ වීඩියෝ එකක් අරගෙන හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් හැමෝටම ජේසුබේට අබුස්සරණයි. ජය වේවා.